ඔන්න පුංචි යාළුවනේ ඔයාලට කොහමද? ඔන්න මම හුඟක් දවසකින් දැනුමට යමක් අරගෙන ආවා. ඉතින් ඒ තමයි සුළඟින් හෝ ජලය මගින් ව්‍යාප්ත වන බීජ. පුංචි ඔයාලා දන්නව නේද? ගස්වල හා මිනිසා අතර තියෙන්නේ සමීප සම්බන්ධතාවයක් කියලා. ඒ වගේම මිනිසාට අවශ්‍ය ආහාර, ඖෂධ ආදිය සපයා ගන්නත් පරිසරය අලංකාර කර ගැනීමටත් මේ ගස් උදව් කරනවා. ඒ නිසා අපි මේ පරිසරය ආරක්ෂා කරගන්නත් ක්‍රියා කරන්න ඕනේ. ඒ වගේම ශාකවල තියෙන බීජ සුළඟ මගින් හා ජලය මගින් ව්‍යාප්ත වෙලා තවත් තැනක පැලයක් හට ගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නම් සුළඟ මගින් හා ජලය මගින් ව්‍යාප්ත වන බීජ මොනවද කියලා. ඔන්න සුළඟ මගින් ව්‍යාප්ත වන බීජ විදිහට තොටිල, ගම්මාළු, වරා, කොට්ටපුළු වැනි ශාක හඳුන්වනවා. ඒ වගේම ජලය මගින් ව්‍යාප්ත වන බීජ විදිහට පොල්, පුවක්, නෙළුම්, ඕලු, මානෙල්, දියකඳුරු වැනි ශාක හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි සුළඟ මගින් හා ජලය මගින් බීජ ව්‍යාප්ත වෙලා ශාක හටගන්නේ. ඉතින් මම තවත් දවසක ඔයාලට මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්නම්.